සීලේ දැම්ම පුරුදු කරගන්න. වයසට ගියාම සීල් එරන් ගන්නම පුරුදු වෙලා ඉන්න එපා. ඒකට මම උදාහරණයක් කියන්නම්. හොඳම දෙයක්. හිඟන ජෝඩුවක් රජගහනුවර වීදී යනවා මගේ බුදුරජාණන් වහන්සේ දැක්කා. සිනහවක් පහල කළා. ලස්සන ඕසදී තාරකාවකින් වගේ රැස්මාලාවක් සිරස වටේ ගිහිල්ලා අතුරුදහන් වුණා. පිටුපස්සෙන් යන ආනන්ද ස්වාමීන් වහන්සේ දුටුවා. මගේ බුදුරජාණන් වහන්සේ hina වුණේ මන්ද? සිනහ පහල කළේ මන්ද? ආනන්ද පෙනෙනවද අර ජෝඩුව? අර දෙපළ පේනවද? එහෙමයි. දන්නවද ආනන්දේ කවුද කියලා? රජගහනුවර හිටපු සිටුතුමයි සිටු දෙවියයි කිව්වා. හොඳට කාලා බීලා නටලා තියෙන දේවල් නැති බංගස්ථාන කරගෙන ණය වෙලා පාරට වැටිලා. ආනන්ද මට වෙන දෙයක් පේනවා. ආනන්ද මේ ජෝඩුව තරුණ කාලේ මහාන වුණා නම් රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බොරු කියන්නේ නැහැ පින්වත්නි, සසරෙම කියලා නැහැ. ආනන්ද මේ දෙන්න තරුණ කාලේ මහාන වුණා නම් රහත් වෙනවා. ඊට ටිකක් පස්සේ මහාන වුණා නම් අනාගාමී වෙනවා. ඊට පස්සේ මහාන වුණා නම් සකදාගාමී වෙනවා. ඊට පස්සේ මහාන වුණා නම් සෝවාන් වෙනවා. ආනන්ද මේ දෙන්නාට දැන් දෙව්ලොව යන්නවත් කුසල් උපද්දවන්න බෑ කිව්වා. එහෙනම් මේ මිනිස්සු අම්මා මරලා නැහැ, තාත්තා මරලා නැහැ, බුදුන්ගෙන් ලීස් වලවලා නැහැ, සංඝ වේද කළා නැහැ, රහතුන් ඝාතනය කළා නැහැ. ඒ වුණාට වයසට ගියාට පස්සේ කුසල් ඉපදීමේ ශක්තිය නැති වුණා. පින්වත් දරුවන්ට මේ කියන්නේ තරුණ කාලේ සිල් අරගෙන නිවනට යම් කුසල් රැස් කරගන්න පුළුවන්ද? වයසට ගියාට පස්සේ සිල් අරන් ඒක ඒ විදිහට කරගන්න බෑ. පුංචි කාලේ ධර්මයට ආසයික සිල් රකින්න එක, තරුණ කාලේ ධර්මයට ආසයික සිල් රකින්න එක, අඩුපාඩු හදාගන්න එක ඇත්තටම ඔබ වේගෙන් නිවන කරාගෙන යනවා. වයසට ගිහිල්ලා සුදුරිත් ඇඳගෙන ඉඳ ගන්නවට වැඩිය රටේ හැම තැනම සරුංගලී වාගේ පාවෙලා ගිහිල්ලා අවසානයේ නූල කැඩිලා බෝ අත්තට වැටෙනවා වගේ අවසානයේ සිල් අරගෙන ඒපා කියන්නේ කොල්ල කෙල්ල වෙනුවෙන් මේ කියන්නේ තරුණ ජීවිතේ ගොඩාක් කුසල් රැස් කරගන්න පුළුවන්. සමහර වෙලාවට ඇති මඟපල ලබන අය පවා අපි දන්නේ මඟපල ලබන අය පවා ඇති. දෙමව්පියන්ගේ චරිත වැඩක් නැහැ මේ වෙලාවේ දරුවාට. ඒ දරුවාගේ දින කුසල ශක්තිය ජානවල ඒවා පවා නැති කරලා දානවා. ඇයි ජීවක කියන්නේ ගණිකාවකගේ පුතෙක් නේ? ඒකයි. ඉතින් ඒ නිසා පින්වත් දරුවනේ ධර්මයෙන් මැරිලා නැහැ. ඒක මතක තියාගන්න. පින්වත්නි ධර්මයෙන් මැරිලා නැහැ. නමුත් අවුරුදු 120ක් ගේ සීල දෙන්නේ බ්‍රාහ්මණයෝ දෙන්නේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ආවා. ඇවිල්ලා කිව්වා අපි එකම පිනක්වත් කරගෙන නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් අද ඉඳලා කයින් හොඳ දේවල් කරන්න, වචනෙන් හොඳ දේවල් කරන්න, මේ සිතෙන් හොඳ දේවල් කරන්න කියලා වදාලා කුසල් කරන්න කියලා. ඒ නිසා අද බණ ටික අහලා මොන වයසේ තරාතිරම කෙනෙක් වුණත් කුසල් වැඩුවොත් යහපත් දේවල් කළොත් ධර්මය අහන්න යමුන. මතක තියාගන්න මොන අඩුපාඩු හදාගන්න බැරුණත් ධර්මය අහන එක නම් නතර කරගන්න එපා. ඇඳුමක කහට යන්නේ කියලා හොදන එක නතර කළොත් කහටමයි. කහට යන්නේ නැති වෙන්න නැවත හොදන්න. ඒ වගේ අපේ අඩුපාඩු යම් දවසකද හදාගන්නේ ඒ දක්වාම ධර්මය අහන්න. ඔබට පිරිසිදු ධර්මයෙන් කියලා දෙන කල්යාණ මිත්‍රයෝ මුණ ගැසී ඇත. ඒ ධර්මයේද අහන්න අවස්ථාව ඇත. මේ අවස්ථාව මගහැර ගන්න එපා. ඒ නිසා අපි කවුරුත් මැරෙනකොට අරන් යන්නේ කුසල් අකුසල් කරගත්ත දේවල්. ගොඩාක් කර්මය අපි මැරෙනකල් බලාගෙන ඉන්නවා. ඊට කලින් තෙරුවන් සරණ ගිහිල්ලා අඩුපාඩු හදාගෙන කුසල් වඩලා මේ ධර්මය අහලා සැනසෙන්න ඔබ සියලු දෙනාට ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලැබේවා.